මිනිස් මොළය. එහෙම නැත්නම් හියුමන් බ්‍රේන් එක ගැන පුදුම හිතෙන කරුණු පහක් ගැන තමා අද මම ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝටම තියෙන මේ මොළය ගැන අපිට තවම සම්පූර්ණයෙන් තේරුම් ගන්න බෑ. අපේ දෛනික ජීවිතය, හැඟීම්, සිතුවිලි, තීරණ මේ සියල්ල පාලනය වෙන්නේ අපේ මොළයෙන්. ඉතින් අද අපි බලමු මිනිස් මොළය පිළිබඳව පුදුම හිතෙන කරුණු පහක්. ඔබට මේවට හුරු බවක් තියෙනවද කියලාත් බලන්න. පළමු කරුණ. ඔබේ මොළයට දවසකට සිතුවිලි 60,000කට වැඩියෙන් එනවා. මිනිස් මොළයට දිනකට 60,000 80,000 අතර සිතුවිලි ඇති වෙනවා කියලා පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම ඒ වාගෙන් 90%ක් 95%ක් වගේම එකම විදිහේ. එහෙම නැත්නම් ඊයේ හිතපු දේවල් වල පුනරාවර්තනයක්. මේකෙන් පෙන්눔 කරන්නේ අපිට අවධානයෙන් ජීවිතය ගෙවන්න නම් සිහියෙන් ජීවිතය පාලනය කරන්න ඕන කියන එකයි. දෙවන කරුණ. මොළයේ වේදනා ග්‍රාහකයක් නැහැ. ඒ කියන්නේ වේදනාවන් දැනෙන්නේ නැහැ. අපිට මස්පිඩු වේදනාව දැනෙන්නේ එහි වේදනා ග්‍රාහකයන් තියෙන නිසා. හැබැයි මොළය ඇතුලේ වේදනා ග්‍රාහකයන් නැති නිසා වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මොළයේ සැත්කම් වගේ දීර්ඝ ක්‍රියාවලදී නිර්වින්දනය පිටතදී සිදු කළත් ඒ මොළයට දැනෙන්නේ නැහැ. මේක මොළයටම පමණක් ආවේනික වූ විශේෂත්වයක්. තෙවන කරුණ. මොළයට මල්ටිටාස්කින් කියන එක. එහෙම නැත්නම් එකවර කාර්යයන් කිහිපයක් කරන්න පුළුවන් කියන එක වැරදි අදහසක්. මොළයට එකම වේලාවේ කාර්යයන් දෙකකට එකවර අවධානය යොමු කරන්න බෑ. ඒ නිසා මල්ටිටාස්කින් කියන්නේ සත්‍ය නොවන මායාවක්. මොළය කාර්යයක් අත්හිටුවලා තවත් කාර්යයකට මාරු වෙන එක විතරයි කරන්නේ. ඒ නිසා අවධානය වෙනස් වීමෙන් මොළයේ පර්ෆෝමන්ස් එහෙම නැත්නම් කාර්ය සාධනය අඩුවීමකට ලක් වෙනවා. හතරවන කරුණ. ඔබේ මොළයේ වැඩියෙන්ම තියෙන්නේ එහෙම නැත්නම් 75%ක්ම තියෙන්නේ වතුර. ඒ නිසා ජලය බොන එක මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත්. ඒ නිසා තමයි විජලන තත්ත්වයක් ඇති වුනහම මතකය, අවධානය, මනෝභාවය වගේ දේවල් වලට ක්ෂණික බලපෑමක් ඇති කරන්නේ. ජලය පානය කිරීමේ වැදගත්කම අපිට මෙතනින් පැහැදිලි වෙනවා. පස්වන කරුණ. මොළයට හැම තීරණයක්ම මිලි තප්පර ගණනකින් ගන්න පුළුවන්. මොළයට යමක් දැනුණාම ක්ෂණික තීරණයක් ගන්න පුළුවන්. නියුරෝ සයන්ස් එහෙම නැත්නම් ස්නායු විද්‍යාවට අනුව මිලි තප්පර 13කින් යම්කිසි දෘශ්‍ය තොරතුරක් ප්‍රොසෙස් කරගන්න පුළුවන්. ඉතින් ඔබට වැටහෙනවා මොළය අපේ ජීවිතයේ හැමතැනකම වගේ වැදගත් භූමිකාවක් ගන්නවා කියලා. ඉදිරියටත් මේ වගේ දැනුම ලබා ගන්න අවශ්‍ය නම් channel එක subscribe කරන්න. වීඩියෝ එකට like කරන්න. ඒ වගේම comment එකකින් ඔබගේ අදහස පළ කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ දැනුම වැඩි කරන අලුත්ම වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු.